ගමන් කරමින් එතුමන් ජාතියේ වීරයෙක් වෙන්න ඕන කෙනෙකුට හැබැයි ජාතිය ගැන දේශය ගැන හොඳ වැටහීමක් තියෙන්න ඕන. මම වෘත්තීය පුහුණුව ආරම්භ කරනකොට අමාත්‍යාංශේ ඒ දරුවන්ට වෘත්තීය පුහුණුවක් දිය යුතුයි කියලා මං හිතන්නේ මුලින්ම කියලා තිබුණේ ධර්මපාල. ගිනි පෙට්ටි කර්මාන්තයේ උගන්වලා එතුමා තරුණයන්ට වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන්නත් කටයුතු කරා. අද වසර 150කට පස්සේ අපි වෘත්තීය අධ්‍යාපනය පාසල් වලට ලබා දෙන්න කටයුතු කරා. මේ අධ්‍යාපන අමතුමායින් අලුත් තාක්ෂණ විද්‍යාව මට හිතෙනවා ඒක පටන් කරනකොට මේ මොන තරම් ඉදිරියෙන්ද ධර්මපාලතුමා හිටියේ. සමරුව පවත්වන මොහොතේ